ඕනම ප්‍රතිපදාවක් ලෝකේ තියෙන මේ ධර්මයේ වෙන්න ඕනේ නෑ වෙන ඕනම ප්‍රතිපදාවක් කවුරු හරි කෙනෙක් කරගෙන යනවා නම් ඉස්සරහට ඒ ප්‍රතිපදාවට බලපාන දැක්මක් තියෙනවා. ඒ දැක්මත් එක්ක තමයි ඒ කෙනා ඒ ප්‍රතිපදාව කරගෙන හොඳ වේවා නරක වේවා. ඒ දැක්ම අනුව තමයි එයා යන දිශාව තීරණය වෙන්නේ. එයා යන දිශාව අනුව තමයි එයා යම්කිසි තැනක් සාක්ෂාත් කරනවද යම්කිසි තැනකට යනවද ඒ යන තැන තීරණය වෙන්නේ එයාගේ ඒ මාර්ගය අනුව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කෙනෙක් මරණින් මත්තේ උපදින්න පුළුවන් නිරේ. ඒ නිරේට යන ප්‍රතිපදාවේ ගියපු නිසා තමයි එයා එතෙන්ට යන්නේ. ඒතකොට එතෙන්ට යන්න එයාට තියෙන යම්කිසි දැක්මක්. ඒ දැක්ම අනුව කටයුතු කරලා තමයි එයා එතෙන්ට ගියේ. කෙනෙක්ට පුළුවන් දෙවියන් අතර යන්න මරණින් මත්තේ සුගතිය උපදින්න. ඒතකොට ඊට අදාළ දැක්මක් තියෙනවා. ඒ දැක්ම අනුව කටයුතු කරලා තමයි එයා එතෙන්ට යන්නේ. කෙනෙක්ට මේ ධර්ම මාර්ගය තුල ප්‍රතිපදාව වලලා සතර තුකින් නිදහස් වෙන්න ඕන නම් ඒකටත් උවන දැක්මක් තියෙනවා. ඒ දැක්ම අනුව ප්‍රතිපදාව වලලා තමයි ඒ දැනට යන්නේ.